good morning guys. ඉතින් අද ඇවිල්ලා ටුවර් එකේ දෙවෙනි දවස 6 වෙනිදා. ඉතින් අද දවසේ තියෙන්නේ ඒගොල්ලෝ නිගම්බෝ ලෙෂර් ඉන්නේ. උනාට ඉතින් පොඩ්ඩක් අර නිගම්බෝ සිටි ටුවර් එකක් කරන්න ඕන කියලා සිටි කියන්නේ. ඉතින් අර මෙහි ලෙල්ලම බලලා එතකොට ඒ ආවට අර ඩච් ෆෝර්ට් එක එතකොට ඒ වගේ අර ඒ ආවට තියෙන ටික බලලා ඒ ටික තමයිද මෙහි සිටි ටුවර් එක කරන්න තියෙන්නේ. ඉතින් දැන් 8ට ඒගොල්ලන්ව පික් කරන්න ඕනේ හොටෙල් එකෙන්. ඉතින් දැන් යනවා එතනට. ගිහිල්ලා ඉතින් ඒ ටික පොඩ්ඩක් බලලා එනවා. බලමු මොකද වෙන්නේ කියලා අද දවසේ. හෙලෝ ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මීගමුවේ මහලෙල්ලමට. ඉතින් මේකට එන විදිහ ගැන කතා කරොත් මීගමුව ටවුන් එකෙන් ඔයගලන්ට මේන් ස්ට්‍රීට් එකට ඇවිල්ලා මේන් ස්ට්‍රීට් එක දිගේ එනකොට ඔයගලන්ට වමට පාරක් හම්බ වෙනවා සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් කියලා. ඊට පස්සේ ඒක දිගේ ඔයගොල්ලෝ යනකොට ඔයගලන්ට පාලම් දෙකක් පහු වෙනවා. එතකොට මේ දෙවෙනි පාලම පහු වෙනවත් එක්කම වගේ ඔයගලන්ට මේ මාකට් එක වඩා ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය පාන්දර 2-3 ඉඳලා ඔපරේට් වෙනවා. ඒ වෙලාවට ගොඩක් රෂ් එක තියෙනවා. දැන් නම් අඩුයි. ඉතින් අපි පුරුදු 9 විතර ඇති. ඉතින් ඒකට ගොඩක් මාළු විකිනලා ගොඩක් ඒ වගේ නිහිල්ලා. ඉතින් එහෙම තමයි දැන් මෙතන වෙන්නේ. ඉතින් මේ තමයි මම ඔයගලන්ට කිව්ව දෙවෙනි පාලම. ඉතින් මේක අයිනෙම තමයි මාකට් එක තියෙන්නේ. එතකොට ඔයගලන්ට ඉස්සරහින් බලා ගන්න පුළුවන් මීගමු කලපුවයි මුහුදයි දෙකම එකට යාගෙන තැන. ඉතින් ඔතනින් තමයි මාළු බෝට් මුහුදේ ඉඳලා මීගමු කලපුව ඇතුළට එන්නේ. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මීගමු උසාවිය ළඟ තියෙන මාළු වේලලා කරවල කරන කරවල වාඩියක් බලන්න. ඔයගලන්ට පේන ඇති මෙතන කුරුල්ලෝ පිරීලා ඉන්නවා. මෙතන මාළු දැල්වල ඉන්න මාළු පොඩි මාළු ගසනවා. ඉතින් එතකොට ඒ ගසනකොට මාළු ගොඩක් විසික් වෙනවා එළියට. ඉතින් ඒ මාළු කන්න තමයි ඔය කුරුල්ලෝ ගොඩක් මේ හරිය වට වෙලා ඉන්නේ. ඉතින් අද දැන් වැත් දවසට වැඩි ඉවරයි. ඒගොල්ලොත් එක්ක නිගම්බෝ සිටි ටුවර් එකක් ගියා. ඉතින් මුලින්ම උදේ පාන්දර පොඩ්ඩක් ෆිෂ් මාකට් එකට ගියා. අර මහලෙල්ලම කියලා තියෙන ඉතින් ඒකට ගිහිල්ලා ඊට පස්සේ පොඩ්ඩක් ඇවිදලා බෝට් බලලා ඊට පස්සේ හැම පොඩ්ඩක් ඒ හරිය දින කරවල වාඩිය බලලා ඊට පස්සේ පෝට් කම්ප්ලෙක්ස් එක මේ බෙල් ටවර් එකයි ඊට පස්සේ ඔය ඩච් ෆෝර්ට් එක ඒ පැත්තේ තියෙන එක බලලා එහෙම ඔයගොල්ලන්ව හොටෙල් එක ඩ්‍රොප් කරා. දැන් ඒකට අද දවසට වැඩ ඉවරයි. දැන් ගෙදර ගිහිල්ලා ආයි වාහනේ මාරු කරන් එන්න ඕනේ. මොකද හෙට ඉඳලා කට්ටිය සම්පූර්ණ 12ක් එනවා. ඉතින් එතකොට වෑන් දෙකක් තියෙනවා. ඉතින් අද SUV එක දිව්වා. ඉතින් දැන් ගිහිල්ලා වෑන් එකට මාරු කරගෙන එන්න ඕනේ. අද ආයි හෙට පාන්දර 3:50ට අරයිවල් එකක් තියෙනවා. ඉතින් ඒකට යන්න ඕනේ. ඉතින් එහෙම තමයි අද දවසේ තිබ්බේ. දැන් ඉවරයි වැඩ. ඉතින් දැන් ගිහිල්ලා වාහනේ මාරු කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ආයි හෙට හම්බෙමු එහෙනම්. බයි බයි.